ආයුබෝවන් SL Train Talk YouTube channel එකට ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ M1 දුම්රිය එන්ජිම ගැන. මේ M1 දුම්රිය එන්ජිම ආනයනය කිරීමට හේතුව කරුණු මෙසේ. ශ්‍රී ලංකාවට මුලින්ම ඩීසල් දුම්රිය එන්ජිමක් ආනයනය කරන්නේ 1933 වර්ෂයේදී. නමුත් ඒ මගී ප්‍රවාහනය සඳහා නොව රත්මලාන දුම්රිය කර්මාන්තශාලාවේ ෂන්ටින් කටයුතු සඳහායි. මගීන් ප්‍රවාහනය සඳහා ප්‍රථම ඩීසල් දුම්රිය ලෙස දුම්රිය කට්ටල් 3ක් 1938 වර්ෂයේදී ආනයනය කරනවා. එම දුම්රිය කට්ටල් 3 සාර්ථක ප්‍රතිඵල දැක්වීම හේතුවෙන් ඩීසල් දුම්රිය එන්ජින් ධාවනයට එක් කිරීමට දුම්රිය බලධාරීන් පෙළඹෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි මේ M1 දුම්රිය එන්ජිම ලංකාවට ආනයනය කරන්නේ. එම එන්ජිමේ තාක්ෂණික තොරතුරු කිහිපයක් මෙසේය. එන්ජින් පන්තිය M1 නිෂ්පාදිත රට මහා බ්‍රිතාන්‍ය. නිෂ්පාදිත සමාගම ප්‍රශ් බ්ලැක්නෝල්. බල සැපයුම් එන්ජිම මිරර්ලස් JS V12 12VT 4-ස්ටොක් එන්ජිම. බල සම්ප්‍රේෂණ ක්‍රමය ඩීසල් ඉලෙක්ට්‍රික්. උපරිම බලය අශ්ව බල 1000යි. උපරිම වේ පැයට කිලෝමීටර 88යි. බර ටොන් 88යි. ගෙන්නූ එන්ජින් ගණන 25යි. ආනයනය කළ වර්ෂ 1953. වර්ණය රතු පැහැය. ශ්‍රී ලංකාවට ආනයනය කළ මේ එන්ජින් 25 අංක 539 සිට 563 දක්වා අංකගත කරනු ලැබුවා. දැන් අපි බලමු මේ එන්ජිමේ වැදගත් කරුණු මොනවද කියලා. මේ දුම්රිය එන්ජිමේ දෙපසෙහිම රියදුරු කොටි තිබෙන එනම් ඩුවෙල් කැබින් වර්ගයේ එන්ජිමක් වීම නිසා එන්ජිම හැරවීමකින් තොරව දෙපසටම ධාවනය කිරීමට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම උඩරට මාර්ගයේදී සහ අධික බලයක් අවශ්‍ය දුම්රිය සමග ධාවනයේදී එන්ජින් දෙකක් සවි කිරීමේදී එම එන්ජින් දෙකම එක් රියදුරු කොටියක සිට පාලනය කිරීමට හැකිවීම මෙහි ඇති තවත් වාසියක්. ඒ වගේම මෙහි රියදුරු කොටිය එන්ජිමේ ඉදිරිපසට වන්නට පිහිටා තිබීම නිසා රියදුරට වඩාත් පැහැදිලිව ඉදිරිය බලා ගැනීමටත් හැකි වෙලා තියෙනවා. ඒ වගේම මේ දුම්රිය එන්ජිම උඩරට මාර්ගයේ පවා සාර්ථකව ධාවනය කර තිබෙන අතර මාතලේ මාර්ගයේ සහ ඒ වන විටත් පටු මාර්ගයක් ලෙස පැවතුණු කැලණිවැලි මාර්ගයේ හැර අන් සියලුම දුම්රිය මාර්ගවල ධාවනය කර ඇති බව සඳහන් වෙනවා. උඩරට මාර්ගයේ උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රිය සමගත් උතුරු මාර්ගයේ යාල්දේවි සහ උත්තර දේවි දුම්රිය සමගත් මුහුදුබඩ මාර්ගයේ රුහුණු කුමාරී දුම්රිය සමගත් නැගෙනහිර දුම්රිය මාර්ගවල ධාවනය වූ මඩකලපු ත්‍රිකුණාමල රාත්‍රී තැපැල් දුම්රිය හිජ්රා එක්ස්ප්‍රස් දුම්රිය මහවසන්දියේ සිට මඩකලපුව බලා ධාවනය වන මන්දගාමී මිශ්‍ර දුම්රිය සමගත් මෙම M1 පන්තියට අයත් දුම්රිය එන්ජින් වැඩි වශයෙන් ධාවනය කර ඇති බව සඳහන් වෙනවා. ඒ වගේම මේ M1 දුම්රිය එන්ජින් උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රිය සමග ධාවනයේදී මහනුවර දුම්රිය ස්ථානයේදීත් මඩකලපු සහ ත්‍රිකුණාමල දුම්රිය සමග ධාවනයේදී මහවසන්දියේදීත් මුහුදුබඩ මාර්ගයේ මාතර දක්වා ධාවනයේදී ගාල්ල දුම්රිය ස්ථානයේදී සිදු කරන එන්ජිම ගලවා දුම්රිය අනෙක් පසට සවි කිරීමේ ක්‍රියාවලියේදී දුම්රිය එන්ජිම හැරවීමට අවශ්‍ය නොවීම මේ දුම්රිය එන්ජින් ධාවනයේදී තවත් පහසුවක් වුණා. දැන් අපි බලමු මේ දුම්රිය එන්ජින් මගින් සිදු වූ අනතුරු මොනවද කියලා. 1959 වර්ෂයේ පෙබරවාරි මාස 28 වන දින M1 පන්තියට අයත් දුම්රිය එන්ජින් මගින් ධාවනය වූ දුම්රියක් තවත් දුම්රියක් සමග ගැටීම නිසා සිදු වූ අනතුරක් පිළිබඳව මූලාශ්‍ර බල දැක්වේ. 1959 පෙබරවාරි මාස 27 වන දින රාත්‍රියේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වූ අංක 1045 දරන කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය 28 වන දින උදෑසන ඇල්ල දුම්රිය ස්ථානයට ළඟා විය. එදින උදෑසන බදුල්ල දුම්රිය ස්ථානයෙන් පිටත් වූ බදුල්ල සිට මහනුවර සහ කොළඹ කොටුව බලා ධාවනය වන අංක 1016 දරන උඩරට මැණිකේ ශීඝ්‍රගාමී දුම්රිය එම දුම්රිය සමග ධාවනය වූ ගැරට් වර්ගයේ අධිබල ඇති වාෂ්ප එන්ජිමට ජලය පිරවීම සඳහා ඇල්ල සහ දෙමෝදර දුම්රිය ස්ථාන අතර පිහිටි ගොටුවෙල ඇල්ල නම් ස්ථානය නවත්වා ඇත. මේ අතර ඇල්ල දුම්රිය ස්ථානයේ නවතා තිබූ රාත්‍රී තැපැල් දුම්රිය රියදුරු සහ සහායකවරයා කිසියම් හේතුවක් සඳහා දුම්රියෙන් බැසගොස් ඇති අතර එම අවස්ථාවේදී දුම්රිය ඇති වූ තිරිංග දෝෂයක් හේතුවෙන් එම දුම්රිය 1.50ක බෑවුම ඔස්සේ අධික වේගයෙන් දෙමෝදර දෙසට ඇදී ගොස්
ජලය පුරවමින් තිබූ උඩරට මැණිකේ දුම්රිය එන්ජිමෙහි ගැටුණි. අනතුර හේතුවෙන් තැපැල් දුම්රිය සමග ධාවනය වූ M1 පන්තියට අයත් අංක 548 සහ අංක 544 දරන එන්ජින් ද්විත්වයටත් උඩරට මැණිකේ දුම්රිය සමග ධාවනය වූ C1A පන්තියට අයත් අංක 346 දරන ගැරට් වර්ගයේ බාෂ්ප එන්ජිමටත් දැඩි ලෙස අලාභ හානි සිදු වූ අතර අංක 548 දරන M1 එන්ජිමට සිදු වූ දැඩි අලාභ හානි හේතුවෙන් එම දුම්රිය එන්ජිම සේවයෙන් ඉවත් කළ බව සඳහන් වේ. දැන් අපි බලමු මේ දුම්රිය එන්ජිමේ අවසානය කොහොමද කියලා. 1953 වර්ෂයේ සිට දශක 3ක් පමණ තම සේවය ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට ලබා දුන් මෙම දුම්රිය එන්ජින් බොහෝමයක් 1983 වර්ෂය වන විට සේවයෙන් ඉවත්ව තිබුණි. 1984 වර්ෂයේදී එතෙක් ධාවනය තිබූ සියලුම M1 දුම්රිය එන්ජින් සේවයෙන් ඉවත් කරන ලද්දේ එම එන්ජින් වලට අවශ්‍ය අමතර කොටස් වල හිඟය හා අධික නඩත්තු වියදම නිසාත් එම එන්ජින් ලබාගත හැකි උපරිම සේවය ලබාගෙන තිබීමත් නිසාය. අවසන් වරට ධාවනය කළ M1 එන්ජිම ලෙස සැලකෙන්නේ අංක 554 දරන M1 දුම්රිය එන්ජිමයි. මෙසේ ධාවනයෙන් ඉවත් කළ M1 එන්ජින් බොහෝමයක් පැරණි යකඩ සඳහා කපා අලෙවි කරන ලදී. අංක 560 දරන දුම්රිය එන්ජිම කඩුගන්නාව කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති අතර අංක 559 සහ 562 දරන දුම්රිය එන්ජින් ද්විත්වය රත්මලාන දුම්රිය කර්මාන්තශාලා භූමියේ ගාල් කර ඇත. අද අපි කතා කළේ M1 දුම්රිය එන්ජිම ගැන. M2 වීඩියෝ එකෙන් නැවත හමු වෙන බලාපොරොත්තුවෙන් අද රොබෙන් සමුගන්නවා.